කොහොමද ෂෝල්ඩර් වර්ක්අවුට් එකක් අපි දීගෙන කෙනෙකුට පර්ෆෝම් කරන විදිය කියලා. ඉන්ටීරියර් මසල් හෙඩ් එක, මිඩල් හෙඩ් එක සහ පොසිටීරියර් හෙඩ් එක. ග්‍රිප් එක. අපි මේ අල්ලන් ඉන්න විදිය අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. වේරියේෂන්ස් එක හරියටම මසල් එකට දැනෙන විදියට මසල් එකට දැනෙන විදියට පර්ෆෝම් කරන්න උත්සාහ කරන්න. කොහොමද ඉතින් එවලූෂන් පුෂ්පරාජ් අද අපි ඇවිල්ලා ඉන්නේ තවත් එක පාඩමක් අරගෙන ඒ තමයි ස්කූල් ඔෆ් ෆිට්නස් පවර්ඩ් බයි ෆිට්නස් අයිලන්ඩ් ආයතනය තුලින් අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේකත් රෙවොලූෂන් ෆිට්නස් ස්ටුඩියෝ මගේම ජිම් එකේ තමයි පර්ෆෝම් කරන්නේ. ඉතින් අදත් මාත් එක ඉන්නේ රෂාඩ් අපේ ක්වොලිෆයිඩ් ට්‍රේනර් සහ හොඳම ට්‍රේනර් කෙනෙක්. ඉතින් ඔහොත් එක තමයි අපි මේ පර්ෆෝම් කරන්නේ. අපි බලමු අද අපි කියලා දෙන්න යන්නේ ෂෝල්ඩර් වර්ක්අවුට් එකක්. කොහොමද ෂෝල්ඩර් වර්ක්අවුට් එකක් අපි බිගිනර් කෙනෙකුට කොහොමද අපි පර්ෆෝම් කරන විදිය කියලා දෙන්න තමයි මේ වෙලාවේ ඇවිල්ලා දෙන්නේ. ඉතින් අපි ප්‍රථමයෙන්ම අපි බලමු ෂෝල්ඩර් වර්ක්අවුට් එකක් කරන්න ඉස්සෙල්ලා අපි බලමු මේකේ මසල්ස් තුනක් මොකක්ද කියලා. ඒ තමයි ඉන්ටීරියර් මසල් හෙඩ් එක, මිඩල් හෙඩ් එක සහ පොසිටීරියර් හෙඩ් එක. එතකොට මේකට අපි කියනවා front and side and back. අපි එහෙමත් අපි යූස් කරනවා. එතකොට front deltoid එක, ඒ වගේම middle deltoid එක සහ rear deltoid එක. මෙන්න මේ ආකාරයෙන් තුන තමයි මේ shoulders තියෙන්නේ. ඉතින් මේ shoulders තුනටම අපි බලමු beginner කෙනෙක්ට කොහොමද අපි මේ muscles තුනට work කරන විදිය, වැඩ කරන විදිය කොහොමද කියලා perform කරන්නේ. එහෙනම් අපි පළවෙනි exercise එක විදිහට අපි ගන්නෙ අපි front deltoids එක interior head එකට කොහොමද අපි perform කරන්නේ කියලා. එහෙමනම් අපි බලමු. අපි පළවෙනිම කරන්න හදන්නේ beginner කෙනෙක්ට military press එක. අපිට පුළුවන් beginner කෙනෙක්ට මුලින්ම military press එක දෙන්න. right? barbell military press එක. right. අපි හැම වෙලේම මතක තියාගන්නට ඕන shoulders මේක අපි කරන්නේ front deltoid එකට. ඒ කියන්නේ interior head එකට. right? එතකොට අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕන මේ grip එක අපි මේ අල්ලන් ඉන්න විදිය අපි අනිවාර්යෙන් දැනගන්නට ඕන. ඒ තමයි මේ shoulder level එක තමයි අපි හැම වෙලේම මේක අල්ලන්නේ. ඒ shoulder level එකට අල්ලනකොට අපි අනිවාර්යෙන් wide කරන්නත් බෑ. ගොඩාක් ක්ලෝස් කරන්නත් බෑ. එක වේරියේෂන්ස් තියෙනවා. නමුත් අපි beginner කෙනෙක්ට දෙනකොට අනිවාර්යෙන් අපි මේ shoulder width එකට, shoulder width එකට අපි අනිවාර්යෙන් දෙන්නට ඕන. good. මේකට අපි කියන්නේ standing military press කියලා. අපි කියනවා සමහර වෙලාවට front barbell press එක කියලා. right. මේකෙදි අපි අනිවාර්යෙන් perform කරනකොට breathing technique එක හරි වැදගත්. breathing එක අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ press කරනකොට උඩට උස්සනකොට අපි අනිවාර්යෙන් breathe out කරනවා. අනිවාර්යෙන් අපි muscle එක relax කරනකොට අපි breathe in කරනවා. right? good. අපි හැම වෙලෙම උත්සාහ කරන්න ඕන මේක front එක උස්සන්න අරගෙන. ඔහෙට front එක උස්සන්න. ගංගා කොහොමද අහලා front එක උස්සන්න. yes. මෙන්න මේ විදිහට perform කරනවා නම් අනිවාර්යෙන් කවුරු හරි ඒක වැරදි. ඒ නිසා අපි හැම වෙලේම උත්සාහ කරන්නේ මේ බාර් එක පුළුවන් තරම් අපේ head එක ඒ කියන්නේ කෙලින් මේ සම්පූර්ණම මේ angle එක කෙලින් අපි අනිවාර්යෙන් උස්සලා මේක press කරන්න ඕන, perform කරන්න ඕන. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි හැම වෙලේම මේක front එකට ගහනවා කියලා අපි මේක front එකට නෙමෙයි උස්සන්නේ. අපි හැම වෙලේම උස්සන්නේ මේ මෙන්න මේ angle එක. බලන්න තේරෙනවද? අපි මෙහෙම නෙමෙයි උස්සන්නේ. මෙන්න මේ angle එක. ඒ නිසා එතකොට තමයි අපි perform කරන්න පුළුවන් වෙන්නේ අපේ interior head එකට. ඒක මතක තියාගන්න. හොඳට breathing technique එක, target muscle එක, mind muscle connection එක අපි අනිවාර්යෙන් තියාගන්නට ඕන. right. අපි secondly perform කරන්න යන්නේ side lateral එක. අපිට පුළුවන් මේක machine එක use කරන්නත් පුළුවන්, dumbbell එක use කරන්නත් පුළුවන්. මේකත් පොඩ්ඩක් complicated exercise එකක්. මොකද මේකේ තියාගන්න ඕන විදිය, perform කරන විදිය අපි අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒ නිසා අපි බලමු කොහොමද
ඒක කරන්න කියලා. dumbbell. right. අපි මෙන්න මේ ආකාරයෙන් තමයි අපි මේ side lateral raise එක perform කරන්නේ. right? හොඳට මතක තියාගන්න මේකේ breathing technique එක අපි up කරනකොට තමයි breathe out කරන්නේ. පල්ලයට දානකොට down කරනකොට අපි breathing කරනවා. right? හොඳට මතක තියාගන්න මෙතනදී මෙහෙම straight කරලා මේක උස්සන්නේ නැහැ. straight කරලා උස්සන්න. මෙන්න මේ විදිහට elbow එක straight කරන්නේ නැහැ. හැම වෙලේම අපි පොඩි නැම්මක් තියාගන්නවා. අපි අනිවාර්යෙන් මොකද අපි perform කරන්නේ side lateral එකද. ඒ නිසා මේ middle head එකට තමයි අපි perform කරන නිසා අපි අනිවාර්යෙන් මේ නැම්ම තියාගත්තොත් තමයි මේ angle එක තියාගත්තොත් තමයි අපිට හරියටම muscle එකට මේක perform කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඒක. අපි හැම වෙලේම ඒ කියන්නේ ගොඩක් මේ විදිහට ඔව්ස right. ඔයා gym යන කෙනෙක් නම් අනිවාර්යෙන් වතුර අනිවාර්යෙන් බොන්න ඕනේ. ඉතින් ඒ නිසා මේක තමයි මගේ මිම්ම. ඉතින් ගෑනු කෙනෙක් නම් අනිවාර්යෙන් 3.5 liters බොන්න ඕන. පිරිමි කෙනෙක් නම් අනිවාර්යෙන් 4.5 වත් බොන්න ඕන. ඉතින් මට නම් අනිවාර්යෙන් 8 liters වත් දවසට බොන්න ඕන. ඉතින් ඒ නිසා fitness island ආයතනය තුලින් අඳුරලා දීලා තියෙනවා. මේක online ක්‍රමයකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ගෙදරටම deliver කරගන්න. Thank you. පේනවද? මේ විදිහට නෙමෙයි උස්සන්නේ. ඒ නිසා මම ඒක හැම වෙලෙම කිව්වේ මේ නැම්ම අනිවාර්යෙන් dumbbell side lateral එක කරනකොට අපි අනිවාර්යෙන් මේ නැමීමේ ක්‍රියාවලිය අපි අනිවාර්යෙන් උපයෝගී කරගන්නට ඕන. අපි නම් ගොඩාක් elbow එක 90% ඒ කියන්නේ 90 degree අපි bend කරන්නෙත් නැහැ, straight කරන්නෙත් නැහැ. අපි අනිවාර්යෙන් මේ නැම්ම අනිවාර්යෙන් තියාගන්නට ඕන. මොකද perform කරනකොට අපිට side lateral එක middle head එක අපිට වැදගත් වෙනවා. right. මෙන්න මේ ආකාරයට අපිට perform කරන විදිහ ගොඩාක් variations ගොඩාක් තියෙනවා. right? නමුත් අපි beginner කෙනෙකුට අපි අනිවාර්යෙන් මෙන්න මේ විදිහට තමයි මේ shoulder level එකට තමයි අපි මේ dumbbell එක තියාගන්නේ. right? මේ විදිහට අපි perform කරනවද? that's right. okay? මේ විදිහට තමයි අපි අනිවාර්යෙන් perform කරන්න ඕන. නමුත් මේකේ variations තියෙනවා ඉස්සරහට වෙන. right? මෙන්න මේ විදිහට තියෙනවා variations. right? අපි මේ විදිහට variations කරනකොට මේ variation එක අපිට heavy ගහනකොට අපි ගොඩාක් සමහරලාට ඒ කියන්නේ intermediate advanced high advanced කරන අය අනිවාර්යෙන් අපිට ගොඩාක් heavy use කරනවා නම් අපි අනිවාර්යෙන් මෙන්න මේ position එකට තමයි අපි එන්නේ. නමුත් අපිට හරි technique එකට අපි අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒ technique එකට කරනවා නම් අපි අනිවාර්යෙන් මේ side මේ පැත්තේ තමයි අපි තියාගන්නේ side එකේ. ඒ නිසා ඒක වැදගත්. අනිත් එක තමයි අපි අනිත් variation එක මේක back. මෙන්න මේ විදිහට අපි මේක perform කරනවා. එතකොටත් අපිට අනිවාර්යෙන් මේ middle head එකට තමයි ගොඩාක් perform වෙන්නේ. ඒ නිසා beginner කෙනෙක් නම් අනිවාර්යෙන් side එකේ තියලා perform කරන්න පුළුවන් වෙන්නට ඕන. ඒ නිසා වැදගත් දේ ඒක තමයි හොඳට මතක තියාගන්න. variations use කරනකොට ඒ variations එක හරියටම muscle එකට දැනෙන විදියට perform කරන්න උත්සාහ කරන්න අපි variation use කරනවා නම් beginner කෙනෙක් නම් අනිවාර්යෙන් අපි ඒ technique එකට හරියටම අපි perform කරන්නට ඕන. right. අපි ඊළඟට යන්නේ positive එකට. right. අපි ගහමු seated side lateral එක. right. positive head එක. right. අපි කියනවා ඒකට back deltoid එක කියලා කියනවා. right. මෙන්න මේ ආකාරයට අපි අනිවාර්යෙන් back එක straight කරලා back එක arch විදියට නෙමෙයි ඒක රවුමක් විදියට තියාගන්න නැතුව back එක straight කරලා අපි අනිවාර්යෙන් ඉස්සරහට lean වෙනවා. අපි අනිවාර්යෙන් ඉස්සරහට front එකට අපි ඇලවෙන්න ඕනේ. එතකොට අපිට perform කරන්න පුළුවන්. අපි අනිවාර්යෙන් leg එක ළඟ legs දෙක ලං කරලා තමයි අපි අනිවාර්යෙන් තියාගන්නේ. මෙන්න මේ විදියට dumbbell දෙකත්
මෙන්න මේ ආකාරයෙන් තමයි අපි තියාගන්නේ. මේක මේ ආකාරයෙන් තියාගන්නත් පුළුවන්. මේ විදිහට තියාගන්නත් පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. right. කොහොමද? right. good. very good. right. මේකෙදි හොඳට මතක තියාගන්න ඕන ක්‍රමයක් තමයි අපි side lateral එක වගේම මේ bent over side lateral එක seated bent over side lateral එක කරනකොට ඒකෙදි elbow එක අනිවාර්යෙන් අර side lateral කරපු විදිහටම ඒ නැම්ම තියාගන්නට ඕන. බැරි වෙලාවත් මෙහෙම perform කරන්න එපා. right straight කරලා perform කරන්නත් එපා. right ඒ නිසා yes that's right. ඒ නිසා අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕන මේ නැම්ම අනිවාර්යෙන් තියාගෙන perform කරන්න. right මේකෙදිත් අපි breathing technique එක කරන්නේ අපි සුනකොට අපි up කරනකොට breathe out කරනවා. අපි down කරනකොට breathe in කරනවා. right අනිත් එක තමයි මොකද මතක තියාගන්න මේකෙදි ගොඩාක් work වෙන muscle එකක් තමයි trapezius එක. right trap එක අපේ ගොඩාක් work වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේක හරියට perform කරොත් විතරයි අපිට මෙන්න මේ back muscle එකට perform කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මෙතනදී තව එක දෙයක් තියෙනවා කියන්න ඔයාලට. මේක හොඳට මතක තියාගන්න මේක වැදගත්ම දෙයක්. පුතා මේ dumbbell එක අපි මේක up කරනකොට මෙන්න මේ forward එකට ඒ කියන්නේ මේ elbow එක yes exactly that's right okay කරන්න මෙන්න මේ විදිහට good ඒ කියන්නේ එහෙම නැතුව අපි මේක back එකට use කරොත් yes මෙන්න මේ back එකට use කරොත් අපි අනිවාර්යෙන් middle back එකටයි මේක use කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න rear delt එකට අපි කරනකොට මෙන්න මේ විදිහට හැම වෙලේම උත්සාහ කරන්න තියාගන්න. right that's right පුතා. okay මෙන්න මේ විදිහට කරොත් තමයි ඔයාලට අනිවාර්යෙන් rear delt එකට perform කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි exercise 3ක් බැලුවා. ඒ exercise 3 front එකට middle එකට and back එකට right අපිට ගොඩක් දේවල් තියෙනවා machine එක use කරන්න පුළුවන් අපිට front deltoids එකට සහ side lateral එකටත් අපිට machines use කරන්න පුළුවන්. ඒ වගේම rear delt එකටත් අපිට rear pec deck එකේ machine එක use කරන්නත් පුළුවන්. නමුත් beginner කෙනෙකුට දෙනකොට අපිට අනිවාර්යෙන් මෙන්න මේ exercise 3 ඉතාමත් වැදගත් වෙනවා. කොහොම හරි වැදගත් වෙන්නේ මම ඔයාලට හැම වෙලේම කිව්වා මේක isolation ඔයාලට පුළුවන් compound movement එක අපිට පුළුවන් සම්පූර්ණම front barbell press එක ඒ කියන්නේ standing military press එක use කරන්න heavy ගහනකොට ඒ වගේම side lateral කියන්නේ අපි අනිවාර්යෙන් isolation movement එකක් ඒ වගේම bent over side lateral කියන්නේ isolation movement එකක්. ඉතින් ඒ නිසා ගොඩාක්ම heavy දහක් අපිට heavy කරන්න බෑ isolation movements වල. ඒක හොඳට මතක තියාගන්න beginner කෙනෙක්ට අනිවාර්යෙන් මේ විදියට perform කරන්න සිද්ධ වෙනවා. මොකද වැදගත්ම දේ තමයි ටෙක්නික් එක හදාගන්න එක. අනිත් එක තමයි concentrate එක සහ target muscle එක. මේ කියන තුන අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒ නිසා ගොඩාක්ම heavy කරනවට වඩා අපිට ටෙක්නික් එක හදාගෙන අපේ mind එක හදාගෙන අපේ concentrate එක හදාගෙන target muscle එක අපි හදාගත්තොත් අපිට අනිවාර්යෙන් weight එක use කරන එක අපිට සරල පහසු කාර්යයක් වෙනවා. ඒ නිසා weight එක use කරන්නට ඕන. weight එක use කරන්නේ නැතුව muscle එක build up කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. නමුත් weight එකත් එක්ක ටෙක්නික් එක අනිවාර්යෙන් තියෙන්නට ඕන. එවනම් අද අපි ඔයාලට කියලා දුන්නේ shoulders. අපි කොහොමද perform කරන්නේ beginner කෙනෙක්ට කියලා. ඉතින් School of Fitness powered by Fitness Island ආයතනයට ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනක් මාත් එක්ක එකතු වෙලා මේ විදියට අපේ ගම් දනව් වල ඉන්න සියලුම අපේ ක්‍රීඩකයන්ට ඒ වගේම ශාරීරික යෝග්‍යතාවය හදාගන්න ඉන්න ක්‍රීඩකයන්ට ඒ වගේම මිනිස්සුන්ට මේ වගේ දේවල් කියලා දෙන එකට powered by Fitness Island. ඉතින් ඒ නිසා ඒ ආයතනයට ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපි අනිත් දවසේ හම්බෙමු නැවත වෙනම ප්‍රෝග්‍රෑම් එකක. එහෙනම් ගිහලා එන්න. Thank you ප්‍රශාන්ත් perform කරාට. ඉතින් ගිහලා එන්න ලුෂන් පුෂ්පරාජ්. නැවත හම්බෙමු Fitness Island School of Fitness Island. And I'll never let you go.